ඕන ඉතින් අදත් තරම් අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්නේ Photoshop වෙනුවට Canva එක පාවිච්චි කරලා කොහොමද thumbnail එකක් හරියට edit කරගන්නේ කියලා. අපි යමු එනවා වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාගේ PC එකේ Google Chrome එක open කරගන්න ඕනේ. මම මේ විදිහට Google Chrome එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන search කරගන්න ඕනේ Canva කියලා. මම මේ විදිහට Canva කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට link වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේ පළවෙනි link එක touch කරගන්න මේ විදිහට. මම මේ විදිහට ඒක open කරගන්නවා. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් ගියේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් template තියෙනවා. ඔයාලට මෙතනින් ඕන දෙයක් edit කරගන්න පුළුවන්. ඔයාලට edit කරගන්න හරියට බැරි නම් ඔයාලට මෙතනින් template search කරලා අරගෙන ඒවෙන් edit කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන search bar එකේ search කරගන්න ඕනේ YouTube thumbnail කියලා. මම මේ විදිහට YouTube thumbnail කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට template ටිකක් දීලා තියෙනවා. ඔයාලට මෙතනින් කැමති template එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මෙතන pro කියලා ගහලා තියෙනවා ගන්න බෑ. ඔයාලට මෙතනින් free තියෙන template ඕන එකක් තෝරගෙන edit කරගන්න පුළුවන් ඔයාගේ විස්තර දාලා. මම මෙතනින් දැනට ඔයාලට කියලා දෙන template එකක් තෝරගන්න. මේ වගේ free තියෙන template එකක් මම මෙතනින් තෝරගන්නවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන පහළ pro කියලා ගහලා තියෙනවා. ඒ ඔයාලට ගන්න බෑ. ඔයාලට ගෙවීමක් කරලා තමයි මේ pro කියන template ගන්න පුළුවන්. මම දැන් මෙතන free කියලා තියෙන එකක් තෝරගන්නවා. ඔයාලට දැනට කියලා දෙන්න. මම මේ template එක තෝරගන්නවා. ඊට පස්සේ මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් customize template කියලා තියෙනවා. ඔයා ඒක ක්ලික් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට අරන් ගියේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් කරගන්න පුළුවන් ඔයාගේ විස්තර දාලා මෙතනින් ඔයාලට ඕන දේවල් edit කරගන්න පුළුවන්. මම මේ විදිහට මගේ නම දාලා type කරගන්නවා. ඔයාලට කැමති විස්තරයක් දාලා මෙතනින් edit කරගන්න පුළුවන්. ඔයාලට ඕන කරන දේවල් දාලා මම දැනට මේකෙන් නෙමෙයි thumbnail එක හදන්න යන්නේ මේ template අරගෙන නෙමෙයි. මගේම normal edit එකක් හදන්න යන්නේ. ඉතින් ඔයාලට thumbnail එක හරියට හදාගන්න තේරෙන්නේ නැත්නම් මේ විදිහට template එකක් අරගෙන ඔයාලට thumbnail එක edit කරගන්න පුළුවන් ඔයාගේ විස්තර දාලා. ඔයා මේක try කරලා බලන්න. මම දැනට මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට Canva එකේ home එකට යනවා. ඊට පස්සේ ඔයාලට එතන බලා ගන්න පුළුවන් YouTube thumbnail කියලා පහළ තියෙනවා. මම ඒක ක්ලික් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් එනවා. මම දැන් මෙතන තමයි මගේ thumbnail එක edit කරගන්න හදන්නේ. මට edit කරගන්න කලින් මේකට background එකක් තෝරගන්න ඕනේ. මට ඕන කරන photos ටික මම මේ විදිහට download කරගන්න ඕනේ. මම new tab එකක් open කරගන්නවා මෙතනින්. ඔයාලා මේ විදිහට ඒක open කරගන්න. ඊට පස්සේ මෙතන search කරගන්න ඕනේ Pinterest කියලා. මම මේ විදිහට ඒක search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් එන පළවෙනි link එක open කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් එයි. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලට ඕන කරන background photos ඔක්කොම download කරගන්න පුළුවන් මෙතනින්. ඔයා මේ search bar එකේ search කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන search කරගන්නවා YouTube background කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ background එකක් අපිට දීලා තියෙනවා. ඔයාලට මෙතන කැමති එකක් මෙතනින් තෝරලා download කරගන්න පුළුවන්. මම දැන් මට ඕන කරන එක මේ විදිහට තෝරගන්නවා මෙතනින්. ඔයාලට කැමති background එකක් ඔයාගේ thumbnail එකේ edit එක විදිහට තෝරගන්න පුළුවන්. මම මෙතනින් හොඳ එකක් තෝරගන්නවා දැන්. තෝරගෙන download කරගන්නවා. මම මේ background එක තෝරගන්නවා මගේ thumbnail එකේ edit එකට. ඊට පස්සේ මම මේක download කරගන්න ඕනේ. මම මේක මේ විදිහට download කරගන්නවා. ඔයාලට මෙතන පහළ තියෙනවා තව ඕන දෙයක් තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති background එක මෙතන තෝරගන්න පුළුවන්. මට දැන් ටාර්ග හරියන නිසා මම මේ background එක download කරගන්නවා. මම මේ background එක මේ විදිහට download කරගන්නවා. ඔයාලත් මේ විදිහට download කරගන්න. ඊට පස්සේ මම තව logo එකක් download කරගන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකේ logo එකට තමයි මේ thumbnail එක හදන්නේ. මම ඒ නිසා මෙතන Canva කියලා search කරගන්න ඕනේ. මම ඉදිරිය Canva කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Canva එකේ logo ටික මෙතනට ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් මට ඕන කරන logo එක download කරගන්නවා. ඔයාත් මේ විදිහට search කරලා ඔයාලට ඕන කරන ටික download කරගන්න පුළුවන්. මට දැන් මේක හරියන නිසා මම මේ logo එක download කරගන්නවා. ඔයාලට ඕන කරන logo ටික මේ විදිහට download කරගන්න මෙතනින්. මම මේක මේ විදිහට download කරගන්නවා. දැන් අපිට thumbnail එක හදන්න ඕන කරන ඔක්කොම photos ටික download කරන් ඉවරයි. මම ඊට පස්සේ මෙතනින් back වෙනවා. දැන් අපි download කරගත්තු logo එකේ background එක remove කරගන්න ඕනේ. මම දැන් ඒක නිසා මෙතනින් new tab එකක් open කරගන්නවා. ඊට පස්සේ මෙතන search කරගන්න ඕනේ remove bg කියලා. මම මේ විදිහට ඒක search කරගන්නවා.
ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පළවෙනි ලින්ක් එකෙන් ඔයා මේ විදිහට ක්ලික් කරලා ඇතුළට යන්න. මම මේ විදිහට පළවෙනි ලින්ක් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ තැනකට අරගෙන එතනින් අප්ලෝඩ් ඉමේජ් කියලා තියෙනවා. ඔයා ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. මම මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණාට පස්සේ මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහලින් ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් කියන එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ උඩ තියෙන ඩවුන්ලෝඩ් කියලා ඔයා ඒකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ප්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක ඩවුන්ලෝඩ් කරන් ඉවරයි. මම ඊට පස්සේ ආයෙ යන්න ඕන මෙතනින් කැන් එකට. මම මේ විදිහට කැන් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම දැන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඔයා මෙතනින් අප්ලෝඩ් කියන තැනට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් ෆයිල් කියලා තියෙනවා. ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ මම දැන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ ටික මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ ටික මෙතනට අප්ලෝඩ් කරගන්නවා. එකින් එක. ඔයාලා මේ විදිහට ඒ ටික මෙතනට ඇඩ් කරගන්න. මම මෙතන ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික ඔක්කොම ඇඩ් කරගන්නවා. ඔයාලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ ටික මෙතනට ඇඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ ටික ඔක්කොම ඇඩ් කරගත්ත කැන් එකට. දැන් මම කරන්න ඕනේ මුලින්ම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක දාගන්න ඕනේ. මම ඒක නිසා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක මෙතනට ඇඩ් කරගන්නවා. ඔයා මේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් සයිස් එක ඔයාලට ඕන ගානට හදා ගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට බලාගෙන කරන්න. ඔයාලට මේ විදිහට සයිස් එක ගානට හදා ගන්න පුළුවන්. මම දැන් මේ යට තියෙන සුදු පාට කොටුවේ ගානට මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕනේ. මම ඒ නිසා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක යට තියෙන සුදු කොටුවේ ගානට මේ විදිහට හදා ගන්නවා. ඔයාලත් ඒ විදිහට හදා ගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඇඩ් වුණා. ඊට පස්සේ මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලොක් කරගන්න ඕනේ. මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලොක් කරගන්න ඕනේ මොකද නැත්තම් මම වෙන ෆොටෝස් එහෙම දාද්දි මේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම යන්න පුළුවන්. ඒක නිසා මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලොක් කරගන්නවා මේ විදිහට. ඔයාලත් මේ විදිහට ලොක් කරගන්න මේක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි මුකුත් කරලා කොහාටවත් යන්නේ නැහැ ලොක් කරපු නිසා. ඒකෙන් අපිට එඩිට් කරගන්න ලේසියි. ඊට පස්සේ මට මෙතන මගේ YouTube channel එකේ logo එක ඇඩ් කරගන්න ඕනේ. මම ඒ නිසා මෙතනට යනවා. ගිහලා මම මේ විදිහට පොඩි රවුමක් ඇඩ් කරගන්නවා. මම මෙතන තමයි මගේ logo එක ඇඩ් කරගන්න හදන්නේ. මුලින්ම මගේ logo එක දාන් ඉන්න ඕනේ. මම මේ විදිහට මගේ logo එක ඇඩ් කරගන්න හරියන් තැනට සෙට් කරගන්නවා. ඊට පස්සේ මම මේක ලොක් කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක ලොක් කරගන්නවා. ඊට පස්සේ මම මගේ logo එක ඇඩ් කරගන්නවා මේ විදිහට. මේ විදිහට මම රවුම ළඟට ගානට සෙට් කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මම මේ logo එක ලොක් කරගන්න ඕනේ මේ විදිහට. මම ඒක ලොක් කරගන්නවා. නැත්නම් අපි අනිත් ඒවා එඩිට් කරද්දී හරියටම යන නිසා. ඊට පස්සේ මම මගේ අනිත් ෆොටෝස් ටික මෙතෙන් ඇඩ් කරගන්න ඕනේ. මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට හදා ගන්නවා ඒක. ඔයාලට මේක සයිස් එක වෙනස් කරලා ඕන ගානට හදා ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එක බලද්දී හරියට තේරුම් යයි. වැඩේ කරන්න ඕන විදිය. ඔයාලා මේ විදිහට බලාගෙන ඔයාගේ thumbnail එක හදා ගන්න. මම මේ විදිහට සයිස් එක අඩු කරලා මේ විදිහට සෙට් කරගන්නවා මෙතෙන්ට. ඔයාලා මේ විදිහට සයිස් එක හදා ගන්න. ඔයාලගේ thumbnail එකේ විදියට. ඊට පස්සේ මම මේක ලොක් කරගත්තා. දැන් මම මේකට දෙන්න ඕනේ විස්තර ටික දාන්න ඕනේ. ඒකනේ මම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ මෙතෙන්ට. මම දැන් ඒක ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ තියෙනවා පොඩි ටෙක්ස්ට් කියලා. ඔයා ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ටෙම්ප්ලේට් වගේ දීලා තියෙනවා. ඔයාලට මෙතන කැමති ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන් ප්‍රෝ version එක අරින්න. ඔයාලට මෙතනින් ප්‍රී දීලා තියෙන එකක් යූස් කරන්න පුළුවන්. මම මෙතනින් මට දැන් ඕන කරන එක තෝරගන්නවා. ඔයා මෙතනින් කැමති එකක් තෝරගන්න. මම දැන් මගේ ටෙක්ස්ට් එකට මේක ඇඩ් කරගන්නවා. ඒකට එකපාර මේ විදිහට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ thumbnail එක උඩට ඒක ඇඩ් වෙනවා.
ඇඩ් වුණාට පස්සේ අපිට දැන් මෙතනට ඇඩ් කරන්න ඕන විස්තර ටික මෙතනට ටයිප් කරගන්න ඕනේ. මම මගේ විස්තර ටික මේ විදිහට ටයිප් කරගන්නවා මෙතනට. ඔයාලා මේ විදිහට ඇඩ් කරගෙන ඔයාලට ඕන විස්තර ටික මෙතන ටයිප් කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට ටයිප් කරගන්නවා. ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන හදාගන්න. ඊට පස්සේ මම මේකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. මම මේ විදිහට මේකේ සයිස් එක අඩු කරලා හදා ගන්නවා. thumbnail එකට ගැලපෙන විදිහට මම මේ විදිහට සයිස් එක හදා ගන්නවා. ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙනවා සයිස් හදන්න. ඔය එතනින් සයිස් එක හදා ගන්න. මම මේ විදිහට සයිස් එක ගන්නට හදා ගන්නවා. මම ගැලපෙන විදිහට සයිස් එක ගන්නට හදාගෙන තියෙන්නේ. දැන් මම මේකට පාටක් තෝරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතනින් වෙන පාටක් මේකට ඇඩ් කරගන්න. ඔයා මේ විදිහට කලර් එක ඇඩ් කරගන්න. මම thumbnail එකට ගැලපෙන විදිහට මේ විදිහට පාටක් ඇඩ් කරගන්නවා. මම මේ විදිහට මේ කලර් එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් අයින් වෙන්න. අයින්ලා මම ආයෙ මෙතනට අනිත් ඇඩ් කරගන්න ඕනේ විස්තර ටික ඇඩ් කරගන්න ඕනේ. ඔයාලට මෙතනින් ආයෙ කලර් එක හදා ගන්නත් පුළුවන්. පස්සේ ඔයාලට ගැලපෙන විදිහට වෙනස් කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔයාලට ගැලපෙන පාටකින් මෙතන thumbnail එක හදා ගන්න. ඊට පස්සේ මම මේක ලොක් කරගන්නවා. ඔයාලා ඇඩ් කරගන්න හැමදේම ලොක් කරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලට එඩිට් කරගන්න ලේසි. ඊට පස්සේ මම දැන් මේකට ඉතුරු ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න ඕනේ. මම මේකට මේ විදිහට ඇඩ් කරගන්නවා මේ ටික. ඔයාලට thumbnail එකට එඩිට් කරන්න ඕන කරන විස්තර ටික කෙටියෙන් මෙතෙන් ඇඩ් කරගන්න ඕනේ. මම ඒක නිසා මේ විදිහට ඇඩ් කරගන්නවා. ඔයාලා මෙතන කැමති ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා ඇඩ් කරගන්න. මම මේකත් මේ විදිහට ටයිප් කරගන්නවා. ටයිප් කරලා මට ඕන කරන සයිස් එකට ගන්නට හදා ගන්න ඕනේ. මම මේ විදිහට මට ඕන කරන සයිස් එකට හදා ගන්නවා. ඔයාලට දැන් තේරෙනවද මේක එඩිට් කරන විදිය? ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන හරියට එඩිට් කරගන්න. මම මේ විදිහට සයිස් එක හදා ගන්නවා මෙතනින්. මම මේක පාටත් වෙනස් කරගන්නවා පොඩ්ඩක්. ඔයාලට මෙතන කැමති පාටක් තෝරගන්න පුළුවන්. මම මේ විදිහට මට thumbnail එකට ගැලපෙන පාටක් තෝරගන්නවා. තෝරගෙන ඇඩ්ජස්ට් කරලා ගන්නට හදා ගන්නවා. ඔයාලගේ thumbnail වලට සෙට් වෙන විදිහට ගන්නට හදා ගන්න මේ විදිහට. ඔයාලට වීඩියෝ එක බලද්දි තේරෙයි. මම දැන් මෙතන සිංහල ටෙක්ස්ට් එකක් දා ගන්න ඕනේ. ඒ වුණාට මෙතන අපිට සිංහල ටයිප් කරන්න බෑ. ඒ නිසා මම ආයෙ යනවා මෙතන Google එකට. ගිහින් new tab එකක් open කරගන්නවා. ඊට පස්සේ මම මෙතන search කරන්න සිංහල typing කියලා. මම මෙතන සිංහල typing කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනිට ආපු link එක. ඔයා මේක click කරලා යන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් ගියේ. එතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඕන කරන විස්තර ටික මෙතන සිංහලෙන් ටයිප් කරගන්න. අපිට Canva එකේ සිංහලෙන් ටයිප් කරගන්න බෑ. මම දැන් මෙතන සිංහලෙන් ටයිප් කරගන්නවා. ඒක ටයිප් කරගෙන ඔයාලට copy කරගන්න පුළුවන්. මම මේක මේ විදිහට ටයිප් කරලා මෙතන copy කරගන්නවා. ඊට පස්සේ මම ආයෙ යනවා Canva එකට. Canva එකට ගිහිල්ලා මම ආයෙ මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා. මට සෙට් වෙන ටෙක්ස්ට් එක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන ඊට පස්සේ මෙතන ඇඩ් කරගන්න ඕනේ අපි කලින් සිංහල ටයිප් කරලා ඇඩ් කරගත්තු එක මෙතන පේස්ට් කරන්න ඕනේ. මම මේක මේ විදිහට මෙතනින් අයින් කරගෙන මම කලින් ටයිප් කරගත්තු එක මෙතන පේස්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සිංහල ටයිප් එක මෙතනට ඇඩ් වුණා. මම ඊට පස්සේ මේක සයිස් එක ගන්නට හදා ගන්නවා. හදාගෙන ඉල්ලා මට ඕන කරන දේ මේ විදිහට තියා ගන්නවා. මේක සයිස් එක අඩු කරලා හදා ගන්නවා. හදාගෙන thumbnail එකට සෙට් වෙන දේ මේ විදිහට තියා ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඒකත් ඇඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙතන Canva එකේ logo එක ඇඩ් කර ගන්න ඕනේ. මම මෙතනින් upload වලට ගිහිල්ලා Canva එකේ logo එක ආයෙ ඇඩ් කර ගන්නවා මෙතෙන්ට. ඇඩ් කරලා මට ඕන කරන තැනින් මම මේ විදිහට හදා ගන්නවා. ඔයාලා මේ විදිහට බලාගෙන කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි Canva කියන logo එකේ අකුරු ටික අර පල්ලෙහා background එකේ තියෙන පාට තමයි හැරලා තියෙන්නේ. ඒ පාට පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕනේ. මම ඒක නිසා මෙතනින් ඇඩ් කර ගන්න ඕනේ පොඩි රවුමක්.
මම මේ විදිහට ඒ වගේ පොඩි රවුමක් ඇඩ් කරගන්නවා මෙතෙන්ට. ඇඩ් කරලා අපි ලෝගෝ එක තියන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේක අයින් කරගන්න ඕනේ. මම මේක මේ රවුම පහළට මේ විදිහට අරගෙන එනවා. ඊට පස්සේ මම මේ රවුමේ පාට වෙනස් කරගන්න ඕනේ. මම පොඩ්ඩක් මේ පාට වෙනස් කරගන්නවා. මට ඕනේ සුදු පාට දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඇඩ් වුණා. ඇඩ් වුණාට පස්සේ මම මේ ලෝගෝ එක අරගෙන ආවිල්ලා මේ රවුමුඩි මේ විදිහට අතාරිනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Canva කියන එකේ අකුරු ටික ගානට සෙට් වෙලා තියෙනවා පාටින්. ඊට පස්සේ මම මේක සයිස් එක පොඩ්ඩක් අඩු කරලා හදා ගන්න ඕනේ Canva එකේ ලෝගෝ එකේ. ඉතින් ඒක ධ්‍යානට සෙට් කරලා හදාගෙන තියෙන්නේ. ඊළඟට බලමු අපි මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේ ලෝගෝ එක ලොක් කරගන්නවා. ඔයාලත් වීඩියෝ එකේ විදිහ බලාගෙන මේ විදිහට එඩිට් කරගන්න. ඉතින් දැන් මම මේකට ඉතුරු ටෙක්ස්ට් ටික ඇඩ් කරගන්න ඕනේ. මම මේක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ටයිප් කරගන්නවා මට ඕන කරන ටික. මම මේ විදිහට ටයිප් කරගන්නවා. මට ඕන කරන ටික මම මේ විදිහට ටයිප් කරගත්තා. දැන් මම මේක සයිස් එක ගන්නට තියලා හදා ගන්න ඕනේ. thumbnail එකට සෙට් වෙන විදිහට ගන්නට හදා ගන්න ඕනේ මේ විදිහට ඇඩ්ජස්ට් කරලා. ඔයාලට දැනටම තේරෙන්නේ නැති මේ වීඩියෝ එක බලද්දී ඔයාලා වීඩියෝ එක බලලා හරියට හදාගන්න මම වැඩි කියන්නේ නැහැ. ඊට පස්සේ මම මේ ටෙස්ට් එකේ පාට වෙනස් කරගන්න ඕනේ. ඔයාලත් මේ විදිහට කැමති විදිහට පාට වෙනස් කරලා හදාගන්න. මම මේ විදිහට දැනට මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ Canva කියන එකේ යට පොඩි ලෝගෝ එකක් වගේ ඇඩ් කරගන්න ඕනේ. මම ඒ නිසා මෙතනින් ඒක තෝරගන්නවා. තෝරගෙන මෙතන මේ විදිහට ඇඩ් කරගන්නවා. මම මෙන්න මේක ඇඩ් කරගන්නවා Canva එකේ යටට. Canva කියලා ටයිප් කරපු තැන එතන යටට මේක ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතනට. මම ඒක මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා පහළට අරගෙන. ඊට පස්සේ මම දැන් මේකේ පාට වෙනස් කරගන්න ඕනේ පොඩ්ඩක්. තියෙන පාට හරියන්නේ නැහැ. ඒක නිසා මම මේ විදිහට පාට පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඔයාලත් මේ විදිහට ඇඩ් කරගෙන ඔයාලට කැමති විදිහේ පාටක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මම මේක ඇඩ් කරගත්ත මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් නම් අපේ thumbnail එකේ භාගයට භාගයක් වැඩි ඉවරයි. ඊට පස්සේ මම මෙතන සිංහල ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. මම ආය යනවා සිංහල ටයිපින් වලට. සිංහල ටයිපින් වලට ගිහලා මම මෙතනින් මට ඕන කරන ටික ටයිප් කරගන්නවා. ටයිප් කරලා කොපි කරගන්නවා. ඊට පස්සේ මම Canva එකට යනවා. ඊට පස්සේ මෙතන ෆොන්ට් එක ඇඩ් කරගන්න ඕනේ. මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන ඉවරලා මම කොපි කරගත්තු එක මෙතන පේස්ට් කරන්න ඕනේ. මම ඒක මේ විදිහට ඇඩ් කරගන්නවා මෙතෙන්ට. ඔයාලත් මේ විදිහට ඇඩ් කරගන්න. ඊට පස්සේ මම මේකේ සයිස් එක අඩු කරලා හදා ගන්නවා මට ඕන ගානට. ඊට පස්සේ thumbnail එකට සෙට් වෙන තැනින් මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඔයාලා වීඩියෝ එක බලාගෙන හරියට එඩිට් කරගන්න. ඊට පස්සේ මම මේක ලොක් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඉතුරු ටෙක්ස්ට් ටිකත් ඇඩ් කරගන්නවා මේ විදිහට. ඔයාලත් බලාගෙන ඇඩ් කරගන්න. මම මේ ටික මේ විදිහට ටක් ගාලා ඇඩ් කරගන්න නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. ඔයාලා මේ විදිහට බලාගෙන හරියට එඩිට් කරගන්න. ටෙස්ට් එක ඇඩ් කරගන්න විදිහ මම කලින් කියලා දුන්න නිසා මම ටක් ගාලා ස්පීඩ් එක මේ ටික ඇඩ් කරගන්නවා. ඔයාලා මේක බලාගෙන හරියට කරගන්න. ඉතින් දැන් thumbnail එකට ඕන කරන ඔක්කොම ටික ඇඩ් කරගෙන ඉවරයි. ඔයාලා දැන් පේනවා ඉතින් අපි හදාගත්තු thumbnail එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ විදිහට thumbnail එක edit කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔයා මේක download කරගන්න ඕන. download කරගන්න ඕන නිසා දකුණු අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් ඔයාලට share කියලා තියෙනවා. ඔය share කියන එක ටච් කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් download කියලා තියෙනවා. ඒ download කියන එක click කරගන්න. ඊට පස්සේ මෙතන PNG කියලා තියෙන තැන JPG දාන්න. ඊට පස්සේ මෙතනින් download කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහලින් download වෙනවා අපේ thumbnail එක. අපි හදාගත්තු thumbnail එක මේ විදිහට download වෙනවා.
ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඊට පස්සේ මේක අරගෙන YouTube එකට දාන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක දැනට ඉවරයි. වීඩියෝ එක වැදගත් කියලා නම් channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බ වෙමු.